කළු කුහර කියන්නේ විශ්වයේ තියෙන භයානකම වගේම අද්භූතම ආකාශ වස්තුන් වෙන්න පුළුවන්. ඕනෑම පදාර්ථයක් හෝ ආලෝකයක් මේකට කිට්ටු වුණොත් කළු කුහරයක් ඇතුළට ඒ සියල්ලම ඇදලා ගන්නවා. මිනිසෙක් මේ වගේ කළු කුහරයකට ඇදලා ගියොත් එහි තියෙන අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා ඒ පුද්ගලයා ස්පැගටි කූරක් වගේ දිගට ඇදලා යනවා කියලා තමයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. පෘථිවිය හෝ සූර්යයා වුණත් මේකට ඇදලා ගියොත් වෙන්නේ මේ දේමයි. එතකොට කළු කුහරයක් ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොනවද? කළු කුහරයක් කියන්නේ අභ්‍යවකාශයේ තියෙන හිස් සිදුරක් නෙමෙයි. මේකත් පෘථිවිය හෝ සූර්යයා වගේ ආකාශ වස්තුවක්. ගුරුත්වාකර්ෂණ බලය ඉතාමත් වැඩි. කළු කුහරයක ප්‍රධාන කොටස විදියට සැලකෙන්නේ ග්‍රැවිටේෂනල් සිංගියුලාරිටි කියන ලක්ෂය. ඒ කියන්නේ අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා අතිශයින්ම තෙරපීමට ලක් වුණු එක් ලක්ෂයක්. කළු කුහරයක ගුරුත්වාකර්ෂණය කොච්චර ප්‍රබලද කියනවනම් ඒකට ඇදිලා ගියොත් හරුවලටත් ආලෝකයටත් ආපහු එන්න බෑ. ආලෝකයටවත් පැනලා යන්න බැරි මේ සීමාවට අපි සිදුවීම් සිදුජය එහෙමත් නැත්නම් ඉවෙන්ට් හොරයිසන් කියලා කියනවා. මේ සීමාවේදී ආලෝකය සම්පූර්ණයෙන්ම උරා ගන්න නිසා කළු කුහරයක ඇතුළත පේරෙන්නේ තද කළු පාටටයි. කළු කුහර කියන න්‍යායාත්මකව පවතින දෙයක් කියලා විතරයි ඉස්සර හිතුවේ. හැබැයි 2015 දී ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්ෂණය කිරීමත් එක්ක කළු කුහර ඇත්තරම පවතින බව තහවුරු වුණා. 2019 දී මුල්ම වතාවට ගත්ත කළු කුහරයක ඡායාරූප ඔබත් දකින්න ඇති. පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ මිලියන 50ක් ඈතින් තියෙන M87 මන්දාකිනියේ මැදේ තමයි මේ කළු කුහරය පිහිටලා තියෙන්නේ. මේකේ ස්කන්ධය සූර්යයා වගේ බිලියන 6.5 ගුණයක්. කළු කුහර හරිම භයානක වුණත් ඒවා සදාකාලිකව පවතින්නේ නැහැ. කාලයත් එක්ක කළු කුහර ටිකෙන් ටික කුඩා වෙලා අවසානයේදී වාෂ්ප වෙලා යනවා. මේ සංසිද්ධියට කියන්නේ හොකින්ස් විකිරණය. එහෙමත් නැත්නම් හොකින් රේඩියේෂන් කියලා. ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ ස්ටීවන් හොකින් තමයි 1974 දී මේ අදහස ඉදිරිපත් කළේ. ඔහු කළු කුහර ගැන හැදෑරීමට ක්වොන්ටම් න්‍යායන් භාවිතා කළා. ක්වොන්ටම් න්‍යායයට අනුව හිස් රිත්තකයක පවා අංශු යුගල ඇතිවීමත් විනාශ වීමත් නිතරම සිදු වෙනවා. සමහර වෙලාවට මේ අංශු වලින් එකක් කළු කුහරයට අහු වෙනවා. එතකොට අහු නොවි ඉතිරි වුණු අනිත් අංශුව ඈතට විසි වෙනවා. ඈතින්දන් බලන කෙනෙක්ට පේන්නේ කළු කුහරයෙන් අංශු පිට වෙනවා වගේ. ඒ නිසා කළු කුහරයේ ශක්තිය සහ ස්කන්ධය අඩු වෙලා ඒක කුඩා වෙනවා. උදාහරණයක් විදිහට සූර්යාගේ ස්කන්ධයට සමාන කළු කුහරයක් වාෂ්ප වෙන්න අවුරුදු 10-67 වෙනි බලයක කාලයක් විතර යනවා. සසඳා බැලුවොත් මුළු විශ්වයේම වයස අවුරුදු 10 වෙනි බලයක් විතරයි. ඒ නිසා කළු කුහරයක් නැති වෙලා යනවා කිව්වොත් ඒ මොහොත අපිට කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ. ඇත්තටම කළු කුහරයක් ඇතුළත තියෙන්නේ මොනවද? සරලවම කිව්වොත් ඒ ගැන තාම හරියටම දන්නේ නැහැ. සිදුවීම් සිදුවෙන් ඇතුළට ගිය කිසිම දෙයකට ආපහු එන්න බැරි නිසා ඒ ඇතුළේ තියෙන තොරතුරු පිටත ලෝකයට ලැබෙන්නේ නැහැ. මේ ගැන විවිධ මතවාද තිබුණත් කළු කුහරයක් ඇතුළේ තියෙන දේ නිරීක්ෂණය කරලා දැනගන්න එක දැනට අපහසුයි. කොහොම වුණත් මිනිස්සු මේ ගැන විවිධ උපකල්පන ඉදිරිපත් කරලා තියෙනවා. එක ප්‍රධාන මතයක් තමයි ඔබ ඉවෙන්ට් හොරයිසන් එක පහු කරලා ඇතුළට ගියොත් කාලය සහ අවකාශය හරිම සංකීර්ණ වෙනවා කියන එක. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව කළු කුහරයක් ඇතුළතදී කාලය සහ අවකාශය යන දෙකේ කාර්යයන් එකිනෙකට මාරු වෙනවා. අපේ ලෝකයේදී අපිට ඕනෑම පැත්තකට නිදහසේ ගමන් කරන්න පුළුවන් වුණත් කාලය ගලාගෙන යන්නේ අතීතයේ ඉඳන් අනාගතයට එක පැත්තකට විතරයි. හැබැයි කළු කුහරයක් ඇතුළතදී කාලය විසින්ම ඔබව මැදේ තියෙන ඒකීයත්වයේ දෙසට ඇදලා ගන්නවා. අපිට අතීතයට යන්න බැරි වගේම ඒ ඇතුළත ඉඳන් ආපහු එන්නත් බෑ. ඔබ කළු කුහරයක් ඇතුලේ ඉඳන් පිටත බැලුවොත් දිගින් දිගටම කළු කුහරයට ඇදුන ආලෝකය නිසා ඒක හරිම දීප්තිමත් වේ. ඒ වගේම අධික ගුරුත්වාකර්ෂණය නිසා කළු කුහරයේ ඇතුළත කාලය ගලා යන්නේ හරිම හිමි. එතකොට ඔබට පෙනෙන්නේ පිටත විශ්වය හරිම වේගෙන් චලනය වෙනවා වගේ. අවසානයේදී ඔබ කළු කුහරයේ මැද තියෙන ඒකීයත්වයට එහෙමත් නැත්නම් සිංගියුලාරිටි කියන ස්ථානයට ළඟා වෙනවා. මේකේ ඝනත්වය අනන්තයක් කියලා තමයි ගණනය කිරීම වලින් පෙනෙන්නේ. හැබැයි එතන ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා අපි තාම දන්නේ නැහැ. සාපේක්ෂතාවාදයට අනුව නම් එතනදී කාලය පවා විනාශ වෙනවා. කොහොම වුණත් කවදා හරි දවසක කළු කුහරවල මේ අභිරහස විසඳෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මෙතනින් මේ වීඩියෝ ඉවරයි. නරඹුවට ස්තුතියි. මේ වගේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරලා ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.